හෙලෝ ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම හිතුවා පුංචි ව්ලොග් එකක් අරන් එන්න. මේක මම කරලා නැහැ මීට කලින් ව්ලොග්. ඉතින් මට හිතුණා අපි සීගිරිය ගිය වෙලාවේ චූටි වීඩියෝ කෑලි ටිකක් අපි ගත්තා. ඉතින් ඒ වීඩියෝ කෑලි ටික ව්ලොග් එකක් විදියට ඔයගොල්ලන්ට අරන් එනවා කියලා හිතුවා. ඉතින් ව්ලොග් එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා ෂෙයා එකක් දාලා ඔයගොල්ලෝගේ සපෝට් එක අපිට දෙන්න. ඉතින් අපි ඉස්සරහට බලමු අපේ සීගිරිය ව්ලොග් එක කොයි වගේද කියලා. ඔයාලට විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. සීගිරිය යනකොට ඇත්තටම මේ සීගිරියට යන්න අපිට වාහන ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් එතන පාක් එකක් තියෙනවා. ඒ පාක් එකේ තමයි වාහන දාලා යන්න ඕනේ. හැබැයි එතන ඇත්තටම ඉන්න ට්‍රේවිල් කියන්නේ හයර් දුවන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මේ ඇත්තටම සීගිරියට ඇවිල්ලා නැති කට්ටිය, දන්නේ නැති කට්ටියව නොමග යවනවා. ඇත්තටම රුපියල් 1500ක වගේ හයර් එකක් අරගෙන ඒගොල්ලෝ වටරවුමකින් සීගිරියට ඇරයි යනවා. සීගිරි ගල ගාවට ඇරයි යනවා. ඉතින් ඒකට අහු වෙන්න එපා. රථ වාහන නතර කරන්න තියෙන පාක් එකේ වාහනේ දාලා ඔයගොල්ලන්ට පයින් යන්න පුළුවන් පොඩි පාරක් තියෙනවා. ඒක කාගෙන් හරි එතනින් අහගෙන සීගිරිය යන සීගිරියට පළවෙනි සැරේට යන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝගෙන් අහගෙන ඔයාලට සීගිරිය නරඹන්න යන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද අපි මීට කලින් සීගිරිය ගිහිල්ලා නැහැ. ඉතින් එදා අපි යනකොට අපිටත් අන්නේ සිද්ධියට මුහුණ දෙන්න වුණා. ඇත්තටම සීගිරිය කියන්නේ මාරම විශිෂ්ට නිර්මාණයක්. ඒක ඇත්තටම හිතාගන්න බෑ. ඒක කොයි වගේද කියලා මේ පඩි පෙල්ලුණත් ඒක හිතට මාරම හැඟීමක් දැනෙනවා එතන ගිහපුවම. ඒ වගේම පරිසරය මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඔයගොල්ලෝ ගිහලා නැත්නම් අනිවාර්යෙන් යන්න. ඒක කියන්න තියෙන්නේ අපේ අතීතයේ මිනිස්සුන්ගේ තාක්ෂණය කොච්චර දියුණුද කියන එක. ඒ තරමට අනික අපි යනකොටම අපිට මාරම සතුටක් දැනුනේ. මාරම ෆීලින් එකක් අපේ හිතට ආවේ. මොකද ඒක එච්චරටම ලස්සනයි. ඒක සිත වසඟ කරගන්න තරම් පුළුවන් තැනක්. ඒක ඇත්තටම මාරම සතුටුයි මට නම් ඒ වගේ තැනකට ගියප එක. අපි මාතලේ ඉඳලා ඇත්තටම මේ අවුරුදු ගානටම පළවෙනි සැරේටයි සීගිරිය බලන්න අපි ගියේ. ඉතින් ඔයාලට මම අනිවාර්යෙන් කියන්න ඔයගොල්ලෝ යන්න සීගිරිය බලන්න. සීගිරිය කියන්නේ අති විශිෂ්ට නිර්මාණයක්. ඒක මාරම ෆීලින් එකක් තියෙන. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ගලක් උඩ කොහොමද එහෙම රාජධානියක් පිහිටලා තියෙන්නේ. ඒක පිහිටගත්තේ කොහොමද? ඒක ඇත්තටම හිතා ගන්න බෑ. එච්චරටම අපිව පුදුමයට පත් වෙනවා. ඉතින් ගොඩාක් විදේශිකයෝ සංචාරකයෝ ගොඩාක් ඇවිල්ලා හිටියා අපි යනකොටත්. ඉතින් ඕගොල්ලන්ට සීගිරියේ විශේෂ තැන් විදිහට බලන්න තියෙන සෑහෙන තැන්. මට ලොකුවට වීඩියෝ එක කරගන්න බැරි වුණා ඇත්තටම. ඒ කියන්නේ අපි ලොග් එකක් කරන්න හිතාගෙන ගියපු ගමනක් නෙමෙයි. අපි ඒක ට්‍රිප් එකක් විදිහට ගියපු ගමනක්. ඉතින් අපිට අර ලස්සනයි කියලා හිතන තැන් වල අපි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මට ඒ ක්ලිප් ටික මතක් වෙලා තමයි ඔයාලට ඒක ව්ලොග් එකක් විදිහට මම ගේන්නම් කියලා හිතාගත්තේ. ඉතින් ඔයාලා ඉදිරියට වීඩියෝ එක බලාගෙන යන්න. ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දැකලා නැති කෙනෙක් නම් ඇත්තටම ඔයගොල්ලන්ටත් පුදුම හිතෙයි. අපි ඉස්සරහට යන් වීඩියෝ කොයි වගේද තියෙන්නේ කියලා බලන්න. කාන්තා ප්‍රාශරයට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද?
මේක ඇත්තටම මේ පේනවා ඇති ඔයාලට පඩිපෙල් තියෙන්නේ මේකේ. පඩිපෙල් තියෙන්නේ අර යකඩ වලින් හදලා තියෙන පඩිපෙල්. ඉතින් ඒ නිසා ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ ගල උඩට යනකොට හුළඟ වැඩි. හුළඟ තියෙනවා සෑයෙන හුළඟක්. ඉතින් ඒ නිසා ගවුම් සායවල් ඒ කියන්නේ ස්කර්ට් සායවල් ඇඳන් යන්න එපා. මොකද එහෙම වුණොත් ගොඩක් ලොකු අක්‍රතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා. මොකද මටත් ඒ දේ වුණා. මොකද මම සීගිරිය යන්න නෙමෙයි අපි ප්ලෑන් කරන් හිටියේ. අපි හබරණ යන ගමන් සීගිරිය යමු කියලා අදහසක් අරගෙන තමයි අපි සීගිරියට ආවේ. මං ඇත්තටම ඇඳන් ගියේ ගවුමක්. මම හරිය අපහසුතාවයකට පත් වුණා උඩට යන්න. මං හිමීට ඉතින් මිනිස්සුන් ඒගොල්ලෝ යනකන් ඉඳලා එහෙම තමයි මම මේ සීගිරි ගල උඩට නැගලා ආය බැස්සේ. ඒක මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ තියෙන්නේ සීගිරි ගල උඩ. ඔයාලට පේන විදිහ සීගිරි ගල උඩ මේ තියෙන පාරෙන් තමයි සීගිරි ගල නරඹලා පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඔය පේන්නේ වටේ තියෙන ලස්සන. ඇත්තට ඒක මාරම ලස්සනයි. මට උඩටම නගින්න බැරි වුණා. සීගිරි ගලේ මුදුනට නගින්න බැරි වුණා. මගේ ගවුමේ තිබ්බ ප්‍රශ්නේ නිසා. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. මොකද්ද සීගිරියේ තියෙන සිතුවම් ෆෝන් එකෙන් ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ගන්න දෙන්නේ නැහැ. එතන පොලිසිය දෙන්නෙක් ආරක්ෂාවට ඉන්නවා. ඉතින් ඒකේ කැම් එකක් පේන්නවත් බෑ ඒගොල්ලොන්ට. ෆෝන් එකෙන් වීඩියෝ ගන්න ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. මොකද මේ බිතු සිතුවම් වල ආරක්ෂාව ගොඩක් ලොකුට එයාලා දාලා තියෙනවා. එයාලා ඒ ගැන ගොඩක් ලොකුට හිතනවා. ඉතින් මෙතනින් අපේ vlog එක ඉවර කරනවා. ඉතින් ඔයගොල්ලෝ බලලා කමෙන්ට් එකක් දාන, ලයික් එකක් දාන ආදරෙන් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සීගිරියට ගිහිල්ලා නැති කට්ටිය අනිවාර්යෙන්ම යන්න. සීගිරිය බලන්න ඒක කොයි වගේද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි.